මේ දවස්වල තියෙන අවසරත් එක්ක ඔයාගේ කකුල් දෙක කැත වෙලා, වේලිලා, පැරිලා, ඉරිතැල්ල ගිහිල්ලා තියෙන්නේ. ඔයාලා කැමතිද රුපියල් 300කින් ඔයාලගේ කකුල් දෙක ලස්සන කරගන්න? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට. හායි ළමයි. වෙල්කම් බෑක් ටු මයි channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම හිරුනි. ඉතින් ඔන්න මම අද අරගෙන ආවේ මේ දවස්වල ටිකක් අවසරයි ටිකක් නෑ හොඳටම අවසරයිනේ. ඉතින් ළමයි ගොඩාක් අපි අපේ කකුල් වේලිලා මෙන්න මේ විදිහට කකුල් වේලිලා ඉරිතැලිලා කැත වෙලා ගිහින් තියෙනවා මේ දවස්වල අවසරත් එක්ක ගොඩාක් මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා ඩ්‍රයි ස්කින් එකක් තියෙන අයට කකුල් මාරම විදිහට වේලෙනවා ඒ වගේම ඔයාට අලා තියෙනවද කොරළ ප්‍රශ්නේ තියෙනවා නම් ඒකට හොඳ විසඳුමක් අරගෙන තමයි මම අද වීඩියෝ එක අරගෙන ආවේ කකුල් පැලිලා ඉරිතැලිලා එතකොට ගොඩක්ම ඩ්‍රයිනස් එක වැඩි වෙලා කොරළ වගේ ගතිය ඇවිල්ලා තියෙනවා නම් ඔයාලා දන්නවද රුපියල් 300කින් අපිට මේ හැම දෙයක්ම නැති කරගන්න පුළුවන් කියලා. ඔව් පුළුවන්. ඒ තමයි මෙන්න මේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරොත්. ඉතින් මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක ගොඩාක් අය දන්නවා. මේ තමයි ඔරල්ගා බොඩි ලෝෂන් එක. ඔයාලට පේන මෙති. ඔරල්ගා බොඩි ලෝෂන් එක මේක. මේක බොඩි ලෝෂන් එකක් කිව්වට ළමයි මේක වතුර එකක් වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහේ වතුර එකක් වගේ තමයි මේක තියෙන්නේ. ඔයාලට මේක ඕනෙම බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන්. මේකේ ප්‍රයිස් එක ළමයි රුපියල් 300යි. මේකේ තියෙන විශේෂත්වය තමයි ළමයි අපේ කකුල් ස්කින් එකේ කකුල් දෙකේ ස්කින් එක ඩ්‍රයි වෙලා පැලිලා අර ඉරිතැල්ල ගිහින් තියෙන්නේ. අන්න ඒ වගේ තියෙනවා නම් ඒ වගේම කකුල් දෙකේ කොරළ ඇවිල්ලා තියෙනවා නම් ඩ්‍රයිනස් එක ගොඩාක් වැඩි නම් ඔයාලට පුළුවන් මේ ඔරල්ගා ලෝෂන් එක යූස් කරන්න. මේක යූස් කරන්න ඕන ළමයි ඔයාලා රෑ නිදා ගන්න කලින් කකුල් දෙක හොඳට වොෂ් කරලා ඔයාලට මේක ඇප්ලයි කරලා නිදා ගන්න පුළුවන්. නිදා ගන්න පැයකට විතර කලින් මේක ඇප්ලයි කරලා නිදා ගන්න ළමයි. මොකද මේක චුට්ටක් කර වතුර එකක් වගේ නිසා මේ චුට්ටක් ස්කින් එකට ඇබ්සෝබ් වෙන ටික වෙලාවක් යනවා. ඔයාලා නිදා ගන්න පැයකට විතර කලින් මේ ලෝෂන් එක ඇප්ලයි කරලා ඊට පස්සේ ඔයාලට නිදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සති 2-3ක් එක දිගට මේ ලෝෂන් එක යූස් කරලා බලන්න. ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ තමයි ඔරල්ගා ලෝෂන් එක. ඉතින් ළමයි අදට වීඩියෝ එක මෙහෙම තමයි. තවත් වීඩියෝ එකක් කරන් මම ඉක්මනින් එන්නම්. එතකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.